මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ වෙච්ච විශාලතම මුදල් වංචාව පිළිබඳව. මේ මුදල් වංචාව තමයි යෝල් ලංකා මුදල් වංචාව. මේට සම්බන්ධ පුද්ගලයා ධම්මික කුමාර අතපත්තු. ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇඹලව කියන ප්‍රදේශයේ හිටියේ. දැනට එම ස්ථානයේ නැහැ. මොකද ඔහු නීතිය හමුවට ඉදිරිපත් වෙනවා. නැවත සැඟවෙනවා. ඇත්තටම මේ ධම්මික කුමාර අතපත්තු කියන පුද්ගලයා යුද හමුදා විශ්‍රාමිකයෙක්. මෙම මුදල් වංචාවට අහු වෙලා ඉන්නවා 10000කට අධික මිනිස්සු සංඛ්‍යාවක්. එතකොට මෙහි සම්පූර්ණ වටිනාකම මුදලේ වටිනාකම තමයි කෝටි 1030කට අධිකයි. කෝටි 1030කට අධික මුදල් මොහු අරන් තියෙනවා මේ මිනිස්සුන්ගේ. එතකොට දැන් මොහු නීතිය හමුවට නම් එනවා. ඊට පස්සේ නැවත සැඟවී යනවා. මම මුලින්ම කරලා තියෙන ව්‍යාපාර කරන ගමන් මිනිස්සුගෙන් මුදල් ණයට අරගෙන තියෙනවා. ණයට කියන්නේ පොමිසර නෝට්ටුවක අස්සම් කරලා මුදල් ණයට අරන් තියෙනවා. අරගෙන මාසෙකට 106ක පොලි මුදලක් මේ මිනිසුන්ට දීලා තියෙනවා. ඔය විදිහට අවුරුදු ගාණක් කරගෙන ඇවිල්ලා කොරෝනා සීසන් එක 2019 කොරෝනා සීසන් කාල සීමාවේදී මොහුට පොලිය ගෙවන්න බැලුවා. මොහු 103 දක්වා පොලිය අඩු කරලා තියෙනවා. හැම කරලා අවසානයේ කොහම හරි ඒ කාල වකවානුවේදී net fm බැලුම් වලින් මෙහි වැඩසටහනක් කරලා කොහම හරි මෙය මහ බැංකුවෙන් තහනම් කරනවා. මහ බැංකුවෙන් තහනම් කරාට පස්සේ ඔහුගේ මුදල් යම් කිසි ප්‍රමාණයක් මහ බැංකුව සතු වෙනවා. ඒ කියන්නේ ඒ ලොකු ප්‍රමාණයක් නෙවෙයි. සාමාන්‍ය කෝටි මට හරියට මතක නැහැ ප්‍රමාණයක් මහ බැංකුවෙන් හෝල්ඩ් කරනවා. එතකොට සම්පූර්ණ ඔහුගේ ව්‍යාපාර තහනම් කරනවා. ඉතින් එහෙම කරාට පස්සේ ඇත්තටම මේකේ ඔහු මේ සංගමේ මුදල් යොදවපු කට්ටිය කියන්නේ මේ යෝල් ලංකා ව්‍යාපාරයේ මුදල් යොදවපු කට්ටියත් එක්ක උද්ඝෝෂණ කරලා ඔහුගේ ඒ මහ බැංකුවෙන් කරපු ඒ හෝල්ට් එක අරගන්න උත්සාහ කරන හැබැයි ඒක කරගන්න බැරි වුණා. ඒ වුණාට පස්සේ ඔය අතරවාරයේදී යෝල් ලංකා ගනුදෙනු කරුවන්ගේ සංගමය කියලා සංගමයක් පිහිටවගෙන ඔය සම්බන්ධ සටන් කරනවා. නඩු දාලා ඒ කටයුතු කරගෙන යනවා. ඔහොම කරගෙන යනදී කාලයක් ඇත්තටම මේකට දේශපාලනයේ කාලේ හයියක් තිබ්බේ නැහැ මොනවත්. දේශපාලනයෙන් ධම්මික කුමාර අතපත්තුට උදව් ලැබුණා කියලා තමයි ඒ කාලේ කියන්නේ. ඉතින් එක දේශපාලඥයෙක්ගේ නම් කියවුණා ඒ කාලේ. ඉතින් ওই කාලේ හැබැයි අපිට උදව් කරන්න දේශපාලඥයෙක් ඉදිරියපත් වුණා. ඔහු තමයි නාමල් කරුණාරත්න කියන්නේ. නාමල් කරුණාරත්න කියන පුද්ගලයා මේ සංගමයට උදව් කරා. උද්ඝෝෂණ වලට සහභාගී වුණා. ඒ දවස්වල කිව්වේ ඔහු මේක රාජ්‍ය සම්බන්ධයි. මේකට මේවා සම්බන්ධ වෙලා තියෙන නිසා මේක විසඳලා දෙන්න කියලා රජයට බල කරලා උද්ඝෝෂණ කරලා ඔක්කොම කරා. ඇත්තට මේ ගැන සතුටු වුණා මිනිස්සු ගොඩක්. සංගමයේ සහ මේ අසාධාරණට ලක්ුණු 10000ක පිරිසක් කිව්වට 10000ක පිරිසක් වුණාට ඒ පිරිසේ පවුල් වල සමාජයෙන් ලක්ෂ 6කට අධිකයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඒකට 90ක් විතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුද්ගලයෝ තමයි අහු වෙලා තින්නේ. ඉතින් මෙහෙම කරන් ගියා නාමල් කරුණාරත්න කියන මේ දැන්ට නියෝජ්‍ය ඇමති හොඳ මේ උත්සාහයක් දරුවා ඒ සම්බන්ධව මුදල් අරන් දෙන්න. ඉතින් ඔහොම කාලය ඇවෑමෙන් වසර ගණනක් ගියා. කොහොම හරි ආණ්ඩුව පෙරෙල්ලා ආණ්ඩු සේරම පෙරෙල්ලා නැවත නාමල් කරුණාරත්න ජනතා විමුක්ති පෙරමුණ මේ බලයට ආවා. හරි. ඉතින් ආවට පස්සේ නාමල් කරුණාරත්න මේකෙන් අයින් වුණා කියන්නේ ඇත්තටම කිව්වොත් නාමල් කරුණාරත්න ජයග්‍රහණය කරේ ඔහුට ලැබුණු ඡන්ද වලින් 100ට මම හිතනවා 170ක් විතර ඔහුගේ ඡන්ද මෙන්න මේ යෝල් ලංකා ගනුදෙනු අසාධාරණට ලක් වූ අයගේ ඡන්ද. මොකද පවුල් ලක්ෂ 6-7ක් විතර සමාජිකයෝ ඉන්නවා. ඒකෙන් ලොකු ප්‍රමාණයක් ඔහුට තමයි ඡන්ද දුන්නේ. ඇත්තටම ඒකෙන් පස්සේ ඒ නාමල් කරුණාරත්න අයින් වුණා. මොකද ඔබලා මේ බොරු චෝදනාවක් කරනවා කියලා හිතයි මම මේ ගහලා බලන්න YouTube එකේ ඕන තරම් වීඩියෝ තියෙනවා. මම මේ වීඩියෝ පටයට පසුව ඒකට අදාළ වීඩියෝ පටය ඉදිරිපත් කරනවා පෙන්වන්න. මොකද ඒ දවස්වල නාමල් කරුණාරත්න මතකයි ගොවි ප්‍රශ්න වලදී මැදිහත් වෙච්ච විදිය කුඹුර වලට ගිහිල්ලා ඇත්තරම ගොයන් කෑවේ නැති එක විතරයි කරේ. නේද? මඩ ගාගෙන බොරුවට ඒ වගේ වැඩ කරා. ඉතින් ඒ බොරුවම තමයි එදත් කරේ. මේකට මැදිහත් වෙලා බොරුවට බලය නැති කාලේ බලය නැහැ කියා කෑ ගගහ ඉඳලා අවසානට බලය ලැබුණාට පස්සේ මේකට මැදිහත් වුණා. මේකෙන් ඉවත් වුණා. නාමල් කරුණාරත්න දැන්ට නියෝජ්‍ය ඇමති මේකෙන් ඉවත් වුණා. මට තියෙන සැකේ තමයි මම චෝදනාවක් කරන්නේ. තියෙන සැකේ තමයි එක්ක නාමල් කරුණාරත්න සැකයක් පමණයි. මේ චෝදනාවක් නෙවෙයි කරන්නේ. ඒක පැහැදිලිව මතක තියාගන්න. නාමල් කරුණාරත්න එක්ක හිටපු සංගමයෙන් සල්ලි අරන් තියෙනවා. නැත්තම් ධම්මික අතපත්තුකින් සල්ලි අරන් තියෙනවා.
නැත්තම් මේකට නාමල් කරණාරත්න පස්ස ගහන්නේ නැහැ. මොකද දැන් බලය ලැබිලා තියෙන්නේ. මේකට ඔහුට ඉදුරාම මැදිහත් වෙන්න පුළුවන්. ඇත්තරම දැන් සංගමේ මේ නිලධාරි මණ්ඩලය අලුත් වුණා. අලුත් වුණාට පස්සේ ඔහු සමග සාකච්ඡාවක් බලහත්කාරයෙන් වගේ ගත්තා කොහොමද? මම දැක්කා ඒ වැඩ ටික යනවා. ඒ ගත්තට පස්සේ නාමල් කරණාරත්න ඇත්තරම සුබදායි උත්තර පිළිතුරු දීලා තිබ්බා. ඉතින් ඒත් අපි දකින්නේ මේකේ මේ වැඩේ ඉවර කරන්න උත්සාහ කරනවා කියලා. මොකද මිනිස්සු දැන් අවුරුදු 5ක් ඉවරයි. අවුරුදු 6 වෙනි අවුරුද්ද යන්නේ. ඊට පස්සේ අවුරුදු 6ක් ගියන් පස්සේ මේ පොමිසර නෝට්ටුවේ කාලය ඉවරයි. ඊට පස්සේ මිනිස්සුන්ට මුදල් ලබා ගන්න බැරි ප්‍රශ්නයක් එනවා. ඉතින් නාමල් කරණාරත්නට දැන් හැකියාව තියෙනවා. ජනාධිපතිට මේ ගැටලුව ඉදිරිපත් ජනාධිපතිතුමා තාම දන්නේත් නැතුව ඇති මේ සම්බන්ධය. ඇත්තටම මොකද පොඩි වංචාවක් නෙවෙයි මේක. කෝටි 1030කට අධික මුදල් ප්‍රමාණයක වංචාවක්. දැන් ධම්මික කුමාර අතපත් කියන පුද්ගලයා නිදැල්ලේ ඉන්නවා. උසාවියෙන් ඇප ලැබිලා තියෙනවා. ඇත්තටම ඔහු මේ අධිකාරය කියන්නේ මාරම ගේම් ගහනවා. මොකද මේ මුදල් නොදී ඉන්නේ. මුලින් ඔහු මුදල් දෙන්න කැමති වුණා. කැමතිලා දැන් කරන්නේ මොකද? මුදල් නැහැ කියනවා පුද්ගලයා ළඟ. ඇත්තටම මුදල් දෙන්න තියෙනවා. මහ බැංකුවෙත් කොටසක් තියෙනවා. මේ දෙකම එකතු කරගෙන පස්සේ මුදල් දෙන්න පුළුවන්. ඒකට ක්‍රමවේදය හදන්න ඕනේ මහ බැංකුවෙන්මයි. මේකට රජය මැදිහත් විය යුතුමයි. ඉතින් මේකට අපිට ප්‍රශ්නේ තියෙන්නේ ඇයි නාමල් කරණාරත්න නියෝජ්‍ය ඇමතිවරයා මේකට සම්බන්ධ වෙන්නේ නැති හේතුව. මොකද ඔහුගේ ඡන්ද මේක ඡන්ද පොරොන්දුවක්. ඔහු දුන්න ඡන්ද පොරොන්දුවක් මිනිස්සුන්ට. මේක විසඳලා දෙනවා කියලා. හැබැයි දැන් හැංගිලා ඉන්නවා. මම නැවතත් චෝදනාවක් නෙවෙයි කරන්නේ, සැකයක් තියෙනවා. ධම්මික කුමාර අතපත්තු මුදල් කුට්ටියක් නාමල් කරණාරත්නට දුන්නද කියන ප්‍රශ්නේ මට පැන නැගිලා තියෙනවා. ඒක නිසා නාමල් කරණාරත්න හැංගිලා ඉන්න එපා. මේවට උත්තර දෙන්න ඕනේ. ඔබ මේ ළඟදී අලුත් සංගමයත් එක්ක සාකච්ඡාවක් තිබ්බා. ඒකෙත් මට නම් ප්‍රතිඵලයක් වෙන්නේ නැහැ. ප්‍රතිඵලයක් තියෙනවා නම් මේ වෙනකොට ජනාධිපතිතුමාට ওই පණිවිඩය ගිහිලා තියෙනවා. මොකද මිනිස්සු මේකෙන් කොච්චර දුක් විඳලාද? කොච්චර අසරණතාවයටපත් වුණාද? ඉතින් ඒකට මේ කිසි පිළිතුරක් නැහැ. හරි. ඒ නිසා මම අභියෝග කරනවා නාමල් කරණාරත්න කියන නියෝජ්‍ය ඇමතිට මේ ගැටලුවේදී මැදිහත් වෙන්න ඔබලට ආණ්ඩු බලය ලැබිලා තියෙන මේ ගැටලුවේදී මැදිහත් වෙලා මේ යෝල් ලංකා ගනුදෙනුවෙන් අසාධාරණයටපත් වූ 10000කට අධික ප්‍රමාණය පෞල් සමාජිකය ගත්තොත් ලක්ෂ 5ත් අයත් අතර මේ මිනිස්සු ලොකු අසරණ තත්යකටපත් වෙලා තියෙන. සමහරු ලක්ෂ 2-3 ඉඳලා සාමාන්‍ය කෝටි 50 දක්වා වගේ මුදල් දාලා තියෙනවා. ඒ තරම් දුරට මුදල් දාලා තියෙනවා. ඒකට මේ මුදල් අරන් දෙන්න හැකියාව තියෙනවා. මේකට මැදිහත් වීමක් තමයි තියෙන්න ඕනේ. මැදිහත් වීමක් තියෙනවා. මේ මැදිහත් වීම කරන්න පුළුවන් නාමල් කරණාරත්න ඡන්ද පොරොන්දුව දුන්නා මේක කරන්නේ. එතකොට අපිට තියෙන පැහැදිලි සැකය චෝදනාවක් නෙවෙයි, පැහැදිලි සැකය තියෙනවා ධම්මික කුමාර අතපත්තුගෙන් නාමල් කරණාරත්න කියන නියෝජ්‍ය ඇමතිවරයා මුදල් කුට්ටියක් කරන් මේක යට ගහන්න උත්සාහ කරනවාද කියන ප්‍රශ්නේ තියෙනවා. පුළුවන් නම් මේකට උත්තර දෙන්න මැදිහත් වෙලා මිනිස්සුන්ට මේ එන අලුත් අවුරුද්දටවත් ඒ කියන්නේ ජනවාරි 1 වෙනිදාට නම් ගන්න බැරි වෙයි මුදල්. ලබන අලුත් සිංහල දෙමළ අලුත් අවුරුද්දටවත් මිනිස්සුන්ට මුදල් ටික අරන් දෙන්න මැදිහත් වෙන්න. ඔබ ධම්මික කුමාර අතපත්තුගෙන් නාමල් කරණාරත්න නියෝජ්‍ය ඇමතිවරයා ඔබ ධම්මික කුමාර අතපත්තුගෙන් මුදල් ලබා ගත්තේ නැත්නම් ඒ කියන්නේ අත යටින් මුදලක් ලබා ගත්තේ නැත්නම් මේ සිංහල අලුත් අවුරුද්දට පෙතම මේ මිනිස්සුන්ට මුදල් ලබා දෙන්න වැඩපිළිවෙල හදලා දෙන්න කියලා මම කියා සිටිනවා. පුළුවන් නම් මේවට උත්තර දෙන්න. ඔබ තමයි මේකට වග කියන්න ඕන. ඔබ අද පාර්ලිමේන්තුවේ ඉන්නේ මේ යෝල් ලංකා ගනුදෙනුවෙන් අසාධාරණට ලක් වූ ජනතාවගෙන් ලැබෙති ඡන්ද නිසා. හරි. ඒ නිසා නැවතත් මම අභියෝග කරනවා ඔබ ධම්මික කුමාර අත්තපත්තුගේ මුදල් කුට්ටියක් අරන් නැත්නම් මෙන්න මේ ගැටලුවට මැදිහත් වෙලා මේ ගැටලුව විසඳලා දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. එහෙම දෙයක් කියන්න ඕනේ. මේ වීඩියෝ එක අවසානයේ තියෙනවා ඔය නාමල් කරණාරත්න සහභාගී එක උද්ඝෝෂණය. බලන්න ඒකේ කියන දේවල් බොරුවක් කියනවනේ මම මඩ ගහන්න බොරුවක් කිව්වේ නෑ කාටවත්. මඩ ගහන්නෙත් නෑ, ගහන්න අවශ්‍යතාවයක් නෑ. දේශපාලඥයෝ කාටවත් කඩේ යන්නෙත් නෑ. 225න් කාටවත් හිටපු දේශපාලඥයෙකුටවත් කඩේ යන්නේ නෑ. ඒ නිසා නාමල් කරණාරත්න මේ ගැටලුව විසඳලා දෙන්න ඔබ ධම්මික කුමාර අතපත්තුගෙන් මුදල් අරගෙන නැත්නම් ස්තුතියි. මන්ත්‍රීතුමා සභාපතිතුමා සංගමේ සියලු දෙනාගේම අවසරයි.
අපි කියනවා මෙතන ඉන්නේ අති බෞද්ධයේ 90කට වැඩියෙන් ඉන්නේ ආරක්ෂක අංශවල සමාජිකයෝ. එයයි තමයි මේ අන්ත අසරණ තත්ත්වයට පත් කරලා තියෙන්නේ. එතකොට මේ යෝල් ලංකා කියන මේ ගනුදෙනුව පටන් ගත්තේ මේ අජිත් නිවාස් කප්ඩාල් මහ බැංකුව අධිපති වෙලා ඉන්නකොට 2013 අවුරුද්දේ රාජපක්ෂ ආණ්ඩුව යටතේ තමයි මේක පටන් ගත්තේ. ඒ පටන් ගත්තේ අවුරුදු 7කට පස්සේ මේ ආණ්ඩුව ගෝඨාභය මහත්තයාගේ ආණ්ඩුව ගිය අවුරුද්දේ මීට මාස 15කට කලින් මේක තහනම් කරනවා. එතකොට ඒ තහනම් කිරීමත් එක්ක තමයි ඇත්තටම මේ ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත් වුනේ. ඒක තහනම් කරපු එක නීති විරෝධී කටයුත්තට අදාළව ක්‍රියාමාර්ග ගත්ත එක සම්බන්ධයෙන් අපිට කිසිම ගැටලුවක් නැහැ. අපි ඒක මුලින්ම කිව්වා. හැබැයි ආණ්ඩුව මේක තහනම් කරලා මේ මිනිස්සු පාස් හදලා දැම්මා නම් ආණ්ඩුවට වගකීමක් තියෙනවා මේ ප්‍රශ්නේ විසඳන්න. ඒ නිසා මේ අයත් එක්ක මේ ප්‍රශ්නේ අපි අගමැති එක්ක සාකච්ඡා කෙරුවා. මුදල් ඇමති බැසිල් රාජපක්ෂ එක්ක සාකච්ඡා කෙරුවා. අධිකරණ ඇමති එක්ක සාකච්ඡා කෙරුවා. පොලිසිය බාර ඇමති සරත් පීඩසේකර අපි මේක සාකච්ඡා කෙරුවා. නීතිපති දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වුණා. අධිකරණ අමාත්‍යාංශ ලේකම් එක්ක සාකච්ඡා කෙරුවා. මහ බැංකුවත් එක්ක සාකච්ඡා දෙකක් ගියා. හැබැයි මේ හැම තැනකින්ම තීන්දුව ගත්තා. පොලිස් පතිට පැමිණිලි කෙරුවා. රාජ් පොලිසියට පැමිණිලි කෙරුවා. නමුත් අපරාධ කරු තාමත් නිදල් එක්කම ආණ්ඩුවේ අනුග්‍රහය යටතේ ජනේගේ ප්‍රශ්නය ආණ්ඩුවට බල කරලා කියන්නේ කරුණා කරලා මේ අයගේ කරවුඩින් තමයි ගෝඨාභය මහත්තයෝ ඔබතුමා බලයට පත් වුණේ. රණවිරුවක් කියන ලේබල් එක ඉස්සරහට දාලා එයයි තමයි මේ මහපාෂ දාලා තියෙන්නේ. කරුණා කරලා මේක ආපස්සට හරවන්න ඕනේ. මේ මූල්‍ය අපරාධ කරුවත් තරඟට ගන්න ඕනේ. නඩුව තාමත් වනවනා තියෙනවා. වනවනා තියෙන නඩුව වහම දාන්න ඕනේ. ඒ වගේම තමයි අපි මතක් කරනවා මේක අද මෙතන පාන බ්ලොක් වෙලා තියෙනවා. මේ දැන් මගේ නමට අද උසාවි නියෝගයක් ඉදිරිපත් කරලා තියෙනවා. මම මෙතෙන් ආවට පස්සේ තමයි ඒක දැක්කේ. මගේ තරම අතනම් ඒක ඉදිරිපත් කරේ නැහැ. හැබැයි තා සාමකාමීව අතන ඉඳන් අවුමට මේගොල්ලෝ යන්න හිටියේ. මොකද මෙතන විනයක් තියලා ඉන්නේ. හමුදාව කියන්නේ විනයක් සහිතව හදපු මිනිස්සු. මේ මිනිස්සු විනයක් සහිතව යන්න හිටියේ. හැබැයි මේ උසාවි නියෝගය ගත්තේ කවුද? ඒකත් එක්ක මෙතන ගස්තරයක් ඇති වුණා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද මේ කලබගෑනියක් ඇති වෙලා තියෙන්නේ. ඇත්තටම කුරුණාගල පොලිසිය සම්බන්ධයෙන් අපි කනගාටුව ප්‍රකාශ කරනවා. මොකද මේකට අහුවෙච්ච DIGලා ඉන්නවා. ඒගොල්ලෝ මට කතා කරනවා. SSPලා ඉන්නවා. ASPලා ඉන්නවා. IPලා ඉන්නවා. ඒ වගේම තමයි තාත් පොලිස් නිලධාරීන් ඉන්නවා. මේ කුරුණාගල පොලිසියෙත් ඉන්නවා. මේකට අහුවෙච්ච නිලධාරීන් ඉන්නවා. ඒගොල්ලෝ මට කතා කරනවා. ඒ නිසා මේක හොඳටම දැනගෙන පොලිසිය පැත්තෙන් උසාවියෙන් නියෝගයක් ඉල්ලපු එක ගැන ඇත්තටම අපි කනගාටුව ප්‍රකාශ කරනවා. අපට සැකයක් මතුවෙනවා මොනවාද උඩින් එන බලපෑමක් එක්ක මේම කරනවද කියන සැකයක පැත්තකින්